හායි යාළුවනේ දරුවන් විනෝ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ පාර අපි යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා ගිය ලස්සන ගමනක vlog එකක් තමයි ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. එක දවසක් නෙවෙයි දවස් දෙකක vlog එකක්. මේ ගමන යන්න අපි ගෙදරින් දවල් 12ට විතර පිටත් වුණාට අපිට මේ ගමන හරියටම යන්න හම්බුනේ හවස 5ට විතර. ඒ කියන්නේ හැමෝම එකතු වෙන්නේ ඒ වෙලාවට. ඒ වෙලාව එනකම් අපි දෙන්නත් එක්ක ගමනට ඕන බඩු ටික ලෑස්ති කරගත්තා. රට වටේ යන බඩු එකතු කරන්න දවල් 12 ඉඳන් කීයට මේ ගමන යන්න පුළුවන් වෙයිද කියලා තාම දන්නේ නැහැ. බලමු කීයට යයිද කියලා. පුංචි කඩචෝරු කකා ඔන්න අපි 5:00ට විතර අපේ ගමන පටන් ගත්තා. හැබැයි අපිට අපේ ගමන අවසන් කරන්න ලොකු වෙලාවක් නම් ගියේ නෑ. හරිම පුංචි වෙලාවකින් අපිට අපේ ගමන අවසන් කරන්න පුළුවන් වුණා. අපි මේ යන්නේ කෑගල්ලේ ඉඳන් උඳුගොඩ ෆාම් එකට. හැමදාමත් වගේම බයික් එකේ තමයි අපි මේ ගමන ගියේ. බයික් එක ගියා වුණාට අපි හැමෝම ළඟ ලොරියක බඩු තිබුණා ළමයි. ඇත්තටම මාර බඩු තොගයක් තමයි අපි අරගෙන ගියේ. මොකද අපි එදා රෑ නතර වෙලා ඉඳලා පහෝදා උදේ එන්න තමයි මේ ගමන ගියේ. බලන්නකෝ යන අතරමඟ හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම හරිම නිස්කලංක පරිසරයක්. මේකද ගෙදර? මේ තමයි අපි නතර වුණු ගෙදර. හරිම ලස්සන හරිම නිස්කලංක පරිසරයක්. ඇත්තටම හැම බහසකමක්ම වගේ අපිට එදා දවසේ නතර වෙන්න අවශ්‍ය දේවල් මේ ගෙදර තිබුණා. ඉතින් අපි රෑට බාබිකියු එකක් දාලා බිරියානි පොට් එකක් ගෙනහිල්ලා ඒකේ රස බලලා එදා රෑ නම් අපි නියමෙටම එන්ජොයි කරා. බාබිකියු කරගන්න අපි ගත්තේ චිකන්, සොසේජස්, සුදු ලුණු, එතකොට මාළු මිරිසුත් අපි මේකට ගත්තා. චිකන් එක නම් පැය කහමාරකට දෙකකට විතර කලින් අපි හොඳට සීසන් වෙන්න තියලා තමයි මේ විදිහට ගත්තේ. ඉතින් ඒ හින්දා හොඳට ඇතුළට මිරිස් 3-5 වැදිලා රසටම තිබුණා චිකන් එක. ලස්සනට හඳ පායලා තිබුණු හරිම ලස්සන රැයක් තමයි එදා. ඉතින් අපි එදා රෑ නම් හරිම විනෝදෙන් ගත කරා. පළවෙනි දවස හරිම සාර්ථක විදිහට ගත කරපු අපිට දෙවෙනි දවසේ නම් එච්චර හිතපු දේවල් කරගන්න හම්බුනේ නැහැ. මොකද අපි දෙවෙනි දවසේ හිතාගෙන හිටියේ මේ ළඟපාත ලස්සන තැන් තියෙනවා නාන්න. ඉතින් ඒ තැන් වලට ගිහිල්ලා නාලා දවසත් එන්ජොයි කරලා එන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් උදේ ඉඳන්ම ලොකු රැස්සක් පටන් ගත්තා. ඉතින් අපිට අපේ ගමන අපි හිතපු විදිහට ඉවර කරගන්න බැරි වුණා. ඉතින් මේ අපි වැස්සට අහු වෙලා ළමයි තෙමි මේ මඩුවක් ඇතුළේ හිටියේ. ඉතින් චුට්ටක් වෙලා සාමාන්‍යයෙන් පැයක් විතර වගේ මේ වැස්ස තිබුණා. ඊට පස්සේ පහවදා පොසොන් දවස. ඉතින් අපි දන්සල් වැඳගෙන වැස්සේ චුට්ටක් තෙමුණා. එමීගෙන ආපහු ගෙදර එන්න පිටත් වුණා. ආපහු වෙන අතරමඟ අපිට කාලය ඉවර කරගන්න බැරි තරම් දන්සල් ගොඩක් හම්බුණා. ඉතින් දන්සල් දුන්න හැමෝටම ගොඩාක් පිං. අපේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලන්ට හැමෝටම thank you. අපේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා.